The Bullet. ඉලක්කයටම. මේ ලග්න රාශියේ අතර අවසාන ලග්නය මීන ලග්නය 2025 අවුරුද්ද උන්ට මොන වගේ සුබ ඵලද ගේන්නේ? උන් පරිස්සම් වෙන්න ඕනද? අභියෝගයක්ද? අපි පැහැදිලි කරමු විශ්වශාස්ත්‍රවේදී මිරු සම්පත් ලියනගේ. මිරු මොන වගේ වේද මීන ලග්න හිමියන්? මීන ලග්නයට මෙහෙමයි දසුන් බලපාන. දැන් 2025 වසර කියන්නේ මීන ලග්න හිමියන්. ඉතින් දැන් පුන බලන් ඉන්නවා මේ මට කොහොම වේද? මට දැන් ඒ රාෂ්ටකයක් කියනවා. දැන් ඉතින් මම මේකට මොකද්ද කරන්නේ? එක එක්කෙනෙක් එක කතා කියනවා. තවත් ජ්‍යොතිෂය 10 දෙනෙක් ගත්තොත් 10 කතාවක් කියනවා. සමහර අය කියනවා ඉතින් මේකේ ලොකු මට බලපෑමක් නැහැ කියනවා. මගේ ඉතින් උත්පත්ති හොරාව දන්නේ මම. මට ඉතින් කොයි විදිහට බලපායිද දන්නේ නැහැ. මට ඉතින් ජ්‍යොතිෂවරයෙක් ළඟට හමු වෙන්න යන්න බැරි වුණා. ඉතින් මම ජ්‍යොතිෂවරු ගාවට යන්න බයයි. මොකද මොනවා කියයිද දන්නේ නැහැ. සුර දාන්න කියයිද, මුදු දාන්න කියයිද, මාල දාන්න කියයිද. ඔයගේ ඉතින් අර අවස්ථාවාදී බහන සමාජයේ තියෙනවනේ. ඉතින් මේක හරි භයානක තත්ත්වයක්. ඒ නිසා මම මෙහෙම දෙයක් කෙලින්ම කියනවා. මේ ලග්න හිමි ඔබට අභියෝගාත්මක වසරක්. මේ අභියෝගාත්මක වසර සුළුපටු නැහැ. හැබැයි ඔබ මතක තියාගන්න මේ ලෝකේ දුෂ්කර ක්‍රියාවෙන් තමයි මම හැමදෙස්සම කියන්නේ. ලෝකේ සියලු බුදුන් වහන්සේලා බිහි වෙන්නේ. සියලු බුදුන් වහන්සේලා අපි මේ භද්‍ර කල්පය ඇතුළත දැක්කත් මේ භද්‍ර කල්පෙන් පරිබාහිරව දැක්කත් අපි දැක්ක ඉතිහාසගත කතාවලත් හැමදේම තියෙන්නේ දුෂ්කර ක්‍රියාවන් පස්සේ බුද්ධත්වයේ හමුන කරා. හැබැයි දුෂ්කර ක්‍රියාව අපි හරියට මුහුණ නැත්නම් අපි දැක්කනේ මේ කතාවටත් කියනනේ අර දුෂ්කර ක්‍රියාවට මුහුණ දෙන්න බැරි අය. දුකට මුහුණ දෙන්න බැරි අය හොඳ සටන්කාමීක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම මෙහෙම දෙයක් කියන දසුන් ඒ තමයි මේ 2025 වසර ගත්තාම මීන ලග්න හිමියන්ගේ සෙනසුර දැන් ඔළුවට පතිත වෙනවානේ. මේ පතිත වුණාම ඔවුන්ට කොයි වගේ දැනේද? ජීවිතේ එකක් තමයි ඔවුන්ට කර්මය මෙනෙහි වෙනවා. කර්මය තුළ ඔබ කරන ලද ක්‍රියාවන් ගැන ඔබට හොඳ අධ්‍යයනයක් තියෙනවා නම් ඔබට ඒ කර්මය මෙනෙහි කරනකොට ඔබ විසින් කළ යුතු දේ, නොකළ යුතු දේ, හරි දේ, වැරදි දේ ආපස්සට දැනෙන වසරක් වෙනවා. ඒ නිසා 2025 කියලා කියන්නේ ඔබට මෙනෙහි කරනවා ඔබ විසින් කරන ලද අඩුපාඩුකම් සහ ඔබේ දුර්වලතාවයන්. ඒක පළමු කාරණය. දෙවෙනි කාරණේ තමයි ඔබට ඒ පීඩනයත් එක්කම ඔබට ආවේගශීලී බව වැඩි වෙනවා. ඒ නිසා ඔබ ආවේගශීලී බව ඔබට වැඩි වෙනවා නම් ඔබ පෙරලා කරන්න ඕනේ හැමදෙස්සෙම හිත සංයමයටපත් වෙන විදිහට ඔබේ බැඳීම් එක කටයුතු කරන්න. තුන්වෙනි කාරණේ තමයි ඔබේ සෞඛ්‍යමය තත්ත්වයන් අතර සැලකිල්ලේදී විශේෂයෙන්ම මෙන්න මේ ස්ථානගත රෝග ගැන දැඩි සැලකිල්ලෙන් ඉන්න. විශේෂයෙන්ම අපි වයෝවෘද්ධ සීමාව ගොඩක් අපි ගමු වයස් සීමාව අවුරුදු 65 ඉක්මවුවා නම් අවුරුදු 75 ඉක්මවුවා නම් ටෙක් සෞඛ්‍ය හිස ප්‍රදේශය ගැන දැඩි සැලකිල්ලක් දක්වන. විශේෂයෙන්ම අවුරුදු සාමාන්‍ය 30 40 50 අතර සීමාවේ ඉන්න කාන්තා ඔබට ආමාශය පද්ධතිය සම්බන්ධයෙන් අවුරුදු 30 40 50 අතර ඉන්න කාන්තා අයට විශේෂයෙන්ම ආමාශය පද්ධතිය ආශ්‍රිත රෝග ගැන දැඩි සැලකිල්ලක් දක්වන කාලයක්. ඔබේ යම් හේකින් යම් විදියකින් රෝග හෝ රෝග නිදි හෝ කාලයක් තිස්සේ පැවතිච්ච රෝගවල ප්‍රතිකර්ම ගත්ත කෙනෙක් නම් ඒ තුළ යම් වෙනස් වීම් හට ගන්න තියෙන වසරක්. ඒ නිසා මම මෙහෙම දෙයක් අපි මෙහෙම කියලා බය වෙන්න ඕනේ නෑ. අපිට සැලසුම්. මොකද තමන්ගේ උත්පත්තිය අනුව හොරාව අනුව මේක වෙනස් වෙන නිසා අපි සැලසුම් කරන්නට ඕනේ. මේ වසර කොහොම හරි දිනා ගන්නට. මේ වසර දිනා ගන්නට කොහොම සැලසුම් කරන්න කියලා ගත්තාම පළමු දේ තමයි එක ධර්මය. දෙක තමන්ගේ සෞඛ්‍ය රටාව නිසි ආහාර පද්ධතිය. 3 මොකද ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන්දන. මේක හරියට ඉපෙවුවොත් තමයි ජීවිතේ සාර්ථකත්වය හා නිරෝගීමත්කමත් එක්ක ලෝකේ නැගිටින්න පුළුවන් සතුට උපයන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක මීන ලග්න හිමියන් දැන හඳුනාගත යුතුම කාරණයක්. ඊට අමතරව ඔබ කිසිසේත්ම කිසිදු සතුරෙක් සමග අමනාප සතුරෙක් සමග අමනාප වෙන්න එපා කිව්වම පුදුමන කාරණයක්. ඔව් සතුරන්ට මේ මොහොතේ අඩියක් පස්සට තියලා අවස්ථාව දෙන්න. ඔබ පස්සට ගමන් කරන්න. ඔබ ගැටෙන්න ගියොත් සතුරා බලවත් වෙනවා වරින් වර. ඒ නිසා සතුර ඔබ අභිභව යනවාම ඒක ඔබට තවත් මානසික පීඩනයක් බඩපත් වෙන නිසා ඔබ ඉඩම් දේපල වත්කම් සම්බන්ධයෙන් නඩුහබ හෝ නැත්නම් ඔබ ඉඩම් දේපල සම්බන්ධ විවිධ ගැටලු සාරවලට ලක් වුණොත් ඔබ ඉන් හිතපු නැති පරාජය ඔබේ සංගමයේ තිබුණොත් ඔබට ඒක කාලයත් එක්ක නිෂ්ප්‍රභා කරගෙන ගමන් ඔබ නීතිමය ප්‍රශ්නකින් වසර ගාණක් දුක් විඳින කෙනෙක් නම් ඔබ උත්තර ලබා දීමවලදී ප්‍රවේශමෙන් උත්තර ලබා දෙන්න. මොකද ඔබේ වචන පැටලෙන කාලයක්වත් ඒකත් නෙවෙයි. මේ මම ඒ රාෂ්ටකයක් කියලා කියන්නේ මේක විශේෂම ලග්න රාෂ්ටකයක් කියලා කියන්නේ තමන් මොකද්ද කරන්නේ කල යුත්තේ මොකද? ඇයි මට මේ බරෙන් මට හිතා ගන්න බැරි විදිහට මේ මනස වෙනස් කරන ශීඝ්‍රතාවයක්. මේ මනස වෙනස් කරන ශීඝ්‍රතාවය අපි කියන්නේ ඔළුවට එනකොට ඒක ලග්න රාෂ්ටකය කියලා. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ විශේෂයෙන්ම මේ මීන ලග්නයට. ඒ වගේම තමයි අපි මේ කාලය ගෙවනකොට ඔවුන් විසින් තමන්ගේ ආදරණීයත්වයන් සම කටයුතු කරන ධර්මයෙන් නිරන්තරයෙන් නැඹුරු වෙන්න. අධ්‍යාපන දුවා දරුවන් නිරන්තරයෙන් තමන්ගේ විභාගවලදී අර 100ට 150ක් පාඩම් කරලා තමන්ගේ තරඟට මුහුණ දෙන්න. ඒ වගේම ඔබ නිවැරදි විලාට සෞඛ්‍ය රටාවට අදාළ ආහාර පද්ධතිය ලබා ගන්න. විශේෂම අධ්‍යාපන දුවා දරුවන්ට අභියෝගාත්මක වසරක් වෙන නිසා ඔවුන් සැලසුම් කරොත් ඒ රාෂ්ටකය ඔවුන්ට ජයග්‍රහණයේ හිණිපෙත්තක් දිනා ගන්නට පුළුවන්. ඔවුන්ගේ ගතික ස්වභාවයන් කොහොමද? චරිත ස්වභාවයන් කොහොමද? මේ වගේ ගතික ස්වභාවයන් තමයි මේ
මීන ලග්නයගේ තියෙන. හරි গুপ্তයි. හරි গুপ্তයි. හැබැයි ඒ වගේම තමයි පිටක අතුලාන්තය තුළ පොඩි ආත්මාර්ථකාමී භාවයකුත් තියෙනවා. හැබැයි ඒක නොපෙන්නවා සමාජශීලී බව පෙන්වනවා. ඕන් හරි গুপ্তයි ආත්මාර්ථකාමී ඇතුළතින් ඒ ස්වභාවය තියෙනවා. හැබැයි ඕන් බාහිරට පෙන්නනවා හරි මිත්‍රශීලී බව සහ ලිංගතු බව. ඊට අමතරව තව දෙයක් තමයි ඔවුන්ගේ අරමුණු උදෙසා තමයි කතා කරන්නේ. හැබැයි අරමුණු උදෙසා කතා කළාට ඔවුන් පෙන්වන්නේ අනිත්‍යයේ අරමුණෙන් තමයි පෙනී සිටියා සමාන. ඒ නිසා මේ ලග්න හිමියන්ගේ ඔන්න වගේ ස්වරූපයක් තියෙනවා. ඊට අමතරව ගත්තාම ඔවුන් ටිකක් ලැජ්ජාශීලී බවක් පෙන්වනවා. ඔවුන් ලැජ්ජාශීලී බව පෙන්වන්නේ උපක්‍රමශීලී බව ඇතුළත තියාගෙන. ඒ වගේම තමයි ඔවුන් 2025 වසරේ මේ ගෙවන රටාවත් එක්ක ගත්තාම ඔවුන්ගේ තවදුරටත් බුද්ධිය තුල ඒ කූට බවක් සැලසුම් බවක් මතු කරනවා. හැබැයි ඒක පෙරලා Tamanට හානියක් වෙනවා. මොකද සෙනසුර ඇවිල්ලා තමන්ගේ ජන්මයාවගේ බලන්නේ තමන්ගේ විවෘත බව සහ අවංක බව. බැරි වෙලා හරි සෙනසුරට දැනුනොත් මම මෙච්චර දුෂ්ටයි හෝ ආත්මාර්ථකාමී කියලා ඔහු දෙන ප්‍රහාරය බොහොම දරුණුයි. මොකද මේ විශ්වය මම හැමදෙස්සම කියන දසුන් එක්තරා පරීක්ෂණයක්. ඒ පරීක්ෂණය තුළදී මේ විශ්වයේ මේ දෙවියන් වහන්සේලා අපි පරීක්ෂා කරලා බලනවා සමාන විශ්වය මම මේ අධ්‍යාත්මය කියලා කියන්නේ මම හැසිරෙන රටාව. මම මේ මොකද්ද කරන්නේ? මම මේ දේ කරන එක අනිත් කෙනෙක්ට යහපතක්ද අයහපතක්ද එකකින් වෙන හානිය මොකද්ද කියලා මේ ලෝකේ බලන් ඉන්නවා. ඒ නිසා ඒක පරීක්ෂණයක්. ඒ පරීක්ෂණය අසමත් වෙනවා නම් මේ ලග්න හිමියන්ට බොහෝසෙන් දුක්බර කාලයක් කරනවා. ඒ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන් නම් ඒ සංගමෙන් මට කොච්චර දුක්බර කාලයක් ආවත් මට කොච්චර පෙරලා ප්‍රශ්න පැමිණියත් මම මේ ලෝකෙට ලබා දෙන දේ යහපතක් නම් ඒක මහා විශ්ව ආශිර්වාදයක් වෙනවා. එහෙනම් පෙරපින් මතුවෙනවන්නේ තත්ත්වය තුළ අර අෂ්ටම ස්ථානිනුත් බලය අපි කියනවා කර්මතලයට අනුව උපපීඩක කර්මය ආචින්න කර්මය කටත්තා වගේ කර්මස්ථාන වලින් ශක්තිය මතු කරගන්න පුළුවන් ඔය කියන විදිහට මින් ලග්නිමෙන්ට. ඒ නිසා පෙරලා ඒ රාෂ්ට්‍රකේ සුබ කරගන්න නම් අන්න අර කියන දුර්වලතා ටිකත් මින් ලග්නිමෙන් අත්හරින්නට ඕනෙමයි. එතකොට රට රැකියාවන් අලුත් රැකියා අවස්ථාවන් පිළිබඳ බලාපොරොත්තු තියාගෙන හිටපු අයට ඒවා හීනම වෙයිද? මෙහෙම දෙයක් තියෙනවා නෑ. විදේශ ගමන් හා සංචාර තත්ත්වයන් තුළදී මීන ලග්නිමෙන්ට යම් ගැලවීමක් විශේෂයෙන්ම ලංකාව කියන්නේ පරිබාහිරව ගියද්දි මෙන්න මේ වගේ රටවල් වලට හිමි වෙනවා. මේ රටවල් වලට දැන් හැමෝම බලලා නැත්තම් රටින් යන හොඳයි ඉතින් මීන ලග්නේද රටින් යනවා ඉතින් මෙහෙ ඉඳලා හරියන්නේ නැහැ කියලා කියයි. නෑ. මෙන්න මේ වගේ රටවලදී තමයි උන්ට යම් ශක්තියක් සහ වීර්යයක් හමුනේ. ඒ අතර ප්‍රධාන රාජ්‍යයන් කීපයක අපි වෙන් කරනවා මින රාශිය අදාළ මේ ලෝකයේ දිහා බලද්දී රටවල් අපි 236ක් අපි වෙන් කරොත් ඒකෙන් ප්‍රධාන රටවල් කීපයක තමන්ට පැවැත්මක් සහිත රාජ්‍යයන් කීපයක් ප්‍රධාන වශයෙන් පෙන්වනවා. මම අපි ගොඩාක් කර අපේ ලංකාවේ ජනතාව ඉන්න රටවල් හා යන රටවල් අතරින් විශේෂයෙන් මින් ලග්නිමෙන්ට වඩාත් යෝග්‍ය රටක් බවට පත් වෙනවා. එතකොට කැනඩා වගේ රටවල්. ඊට අමතරව ගත්තාම නෝර්වේ කියන රාජ්‍ය. ඊට අමතරව ගත්තාම සාමාන්‍ය ඇමරිකාව වගේ රටවල්. ඊට අමතරව ගත්තාම යම් දිගකින් ඕස්ට්‍රේලියාව සහ ඉංග්ලන්ත වගේ රාජ්‍යයන්. ඒතර මේ වගේ රාජ්‍යන් වලදී යම් ශක්තිය තා හොඳින් ලැබෙනවා. ඊට අමතරව අපි ආසියානු කලා අපි ඩුබයි වගේ රාජ්‍යවලදී මින් ලග්නිමෙන්ට තරම් සුබාදී බවක් දකින්නේ නැහැ. ඊට අමතරව ගත්තාම චීනය, ඒ වගේ තමයි ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියා වගේ රටවල හා සිංගප්පූරු රටවල හරි තරම් යහපත් බවක් දකින්නේ නැහැ. මොකද ඒ රටවල ඉන්නකොට ඒ රටවලදී බාධකයට තදින් දැනෙන සීමාවට පත් වෙනවා. ඒ වගේම ආසියානු කලාපේ විශේෂයෙන්ම ජපානය වගේ රටවලත් ඒ තරම් සාර්ථක බවක් දකින්න ලැබෙන්නේ නැහැ මින ලග්න හිමියන්ට. ඒ නිසා විවිධ ගැටලු සහ අභියෝගතා කීපයක් ඒ තුළදී හමු වෙන නිසා ඔවුන් ප්‍රවේශමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන ඒ රාජ්‍යයන් තුළදී පවා. මොකද හේතුව මම මෙහෙම රටවල් වෙන් කරන්න හේතු වෙන්නේ ගොඩාක් දෙනෙක්ගේ යහපත උදෙසා. මොකද ඕන නැතන් දන්නේ නැහැ මේ රටවලදී බොහොම බුද්ධිමත්ව හැසිරෙන්න අනිත් රටවලදී බොහොම සෑහලුවෙන් ඔබට ගමන් මාර්ගය ආරම්භ කරන්න පුළුවන්. ඔබ ලග්න රාශියකට එන නිසා ඔබේ මුදල් වත්කම් සුරක්ෂා කරගන්න විශේෂයෙන්ම ඔබ යම් හේයකින් කලබලකාරීත්වයෙන් මුදල් ආයෝජනය කළොත් ඒ මුදලෙන් පාඩුවකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නැවත නැවත මම කියන්නේ මේ ලග්න හිමියන් ඥානාන්විතව අවබෝධයෙන් දැහැමින් සෙමින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මේ ලග්න රාශියකේ ඔබේ දිශාවට එන්නේ. ඒක ආරම්භය ඊටාම ක්‍රමක්‍රමයෙන් බාධා බොහොමයක් වෙන නිසා පරිස්සමෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ ධර්මයට නැඹුරු වෙන්න. ඔබ ධර්මයක් නැති ආගමක් අදහන් නැති කෙනෙක් නම් ඔබ ආගම වල අකමැතියි ඉන්න පුළුවන් මේ ලෝකේ. නිසා ඔබ ආගමක් නැතිනම් ඔබ මානසික සංයමය සහිත අභ්‍යාසයන් කෙරෙහි බණ භාවනා යෝග කෙරෙහි ඒ වගේම තමයි මේ වන්දනා ක්‍රමයන් කෙරෙහි යොමුවන් ඒක ඔබේ ජීවිතේ විශ්ව වන්දනන් කිරීම ඒක ඔබ මහා ශක්තියක් බවට පත් වෙයි. මියුරු දැන් ගොඩක් වෙලාට ඔහම අපරූපද්‍රව්‍යයන් තියෙනවා. ඒ රාෂ්ට්‍රකයක් එනවා කියලා කිව්වම මොකෙන් ගැලවෙන්න අපි නොකරන දෙයක් නැහැනේ. මෙන්න මේවා ටික කරන්න එතකොට මේකෙන් මිදෙන්න පුළුවන් යම් සහනයක් ගන්න පුළුවන් කියලා මොනවද කරන්න තියෙන පුද පූජාව? මේක මෙහෙමයි. දැන් අපි දසුන් කියන මේ ලග්න රාෂ්ට්‍රකයේ ආපු ගමන් අපේ ඉන්න
ජ්‍යොතිෂ කණ්ඩායම් ඉන්න ඕනේ. ගුප්ත ශාස්ත්‍ර කණ්ඩායම් ඉන්න ඕනේ. මම ඒකට මේක මාත් ගොඩක් අමනාපේ සමහරලාට ඉතින් ගොඩක් ඉතින් සමාජයේ මම විවෘතව කතා කරන නිසා මට මේක කියන්න ඕනේ. අමනාප වුණත් මේක මොකද මම බහුතරයක් මිනිස්සු නියෝජනය කරන කෙනෙක් නිසා තමයි කෙලින් කතා කරන්නේ. මම මෙතෙන්ද කියන මේ අවස්ථාව දැක්කහම බොහෝ දෙනෙක් ඔව් දැන් ඔන මාරකයක් ගෙවෙනවා. අනිවාර්යෙන් සොරයක් දාන්න කියයි. ඊට පස්සේ අනිවාර්යෙන්ම ඔබට අපලයි කියයි. ඔබට හෙන ගහලා කියයි. එහෙම නැත්නම් කියයි අනිවාර්යෙන් ගෙදර දෝෂයක් කියයි. වාස්තු දෝෂයක් කියයි. ගෙදර අනිවාර්යෙන් මුල් ගලත් ගලවන්න කියයි. ඒ වගේ අවස්ථාවකින් පත් වෙන්න පුළුවන්. නමුත් මම මෙතෙන්ද කතා කරන දේ තමයි අපි බුද්ධි ගෝචර වෙන්න. මොකද මේ සෙනසුරු එනකොට තමන්ගේ මනසට කරන්න හැම පැත්තටම දුවන්න ගන්න. අපි කියන කතාවට උත්තිරි ගහත් එල්ලෙන්න පටන් ගන්නවානේ. එහෙම නොවේ ප්‍රඥා ගෝචරව ක්‍රියා කරන්න. විශේෂයෙන්ම ඔබ මේ වගේ කාලයකදී අනිවාර්යයෙන්ම පළමු දේ තමයි මේ සෙනසුරු වෙන්නේ. සෙනසුරු දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට ඔබ ඒ පිහිට ශක්තිය ලබාගෙන ඔබ අනිවාර්යෙන් ප්‍රතිපත්ති කරුකන එක. දෙවෙනි කාරණේ ඔබට ආශිර්වාද ලබා දීම හා ආශිර්වාද ලබා ගැනීමට ඔබ බෞද්ධ කෙනෙකු නම් ඔබ රෝගාතුරෝ ගිලන්නෝ භික්ෂුන් වහන්සේ නමකට ඖෂධ ටිකක් ලබා දෙන්න. ඔබ රෝගාතුර වූ යාචක කෙනෙකුට ඖෂධ ටිකක් ලබා දෙන්න. ඒ වගේම තමයි ඔවුන් සුවපත් වෙන ආකාරයෙන් කටයුතු කරන්න. ඊට අමතරව ඔබට හැකි මොහොතකදී අබේදානයේ පින්කමක් වශයෙන් කුරුළු ජෝඩුවක් නිදහස් කරන්න. ඔබට වෙසක් හෝ පොසොන් පොය කාලෙකදී, වගේම තැස්සල පොය වගේ දවසකදී, ඔබට පුන් පොය පුර පොය දවසකදී ඔබට පුළුවන් නම් මෙන්න මේ වගේ දානයක් පූජා කරන්න. යාචකය 7 දිනකට පමණ නිර්මාංශ දාන වේලක් ලබා දෙන්න. ඔබට මහා ශක්තියකින් අත් වෙනවා. ඊට අමතරව ඔබට පුළුවන් නම් භාවනා අභ්‍යාස කෙරෙහි යොමු වෙනකොට ඒ සඳහා මනස යොමු කරමින් ඒකාග්‍රතාවය නිර්මාණය කරන්න ඔබට මේ රාෂ්ටකය මහා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හැකිනම් ඒ මට්ටමට යන්න. ඒකෙන් ලැබෙන ආශිර්වාදය ඔබට පෙරලා මහා විශ්වයේ ශක්තියක් බවට පත් වෙන නිසක වශයෙන්ම. අෂ්ටමේ රාෂ්ටකයක් ලැබුවයි කියලා ගමන නවත්ත ගන්න එපා. ඒක පිළිබඳව අවබෝධයෙන් ඔබ සුරක්ෂිත විශ්වාසයට යන්න නේ. ඥානය සහ ප්‍රඥාව නම් අනිවාර්යෙන් වැදගත්. ඕනම මේ රාෂ්ටකයට මුහුණ දෙන්න. 2025 අවුරුද්ද ඔබට සුබ වාසනාවන්ත යසීසුරු පිරුණු අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මෙදක් ආපු ගමන් මග ඇතුලේ ඔබ අත්පත් කරගත්ත ජයග්‍රහණයන් තුල තවත් ඉදිරියට යන්න 2025 අවුරුද්ද ඔබට සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මේරු. අයිබෝන්. The Bullet ඉලක්කයටම